හායි යාළුවනි. ඔයාලව සාදරයෙන් පිළිගන්නවා සීලොන් ඩොංගුවා channel එකට. අද මම කතා කරන්න යන්නේ Battle to the Heavens ඩොංගුවා එකේ novel chapter 1271 කොටස. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අද වීඩියෝ එකට. කලින් chapter එකේ අවසානයේට හේකින් සෝයන්ගේ කණ්ඩායම මේ පුරාණ නටබුන් මන්දිරයෙන් එළියට අරන් ගියානේ. ඉතින් මේ වෙලේ පුරාණ ඩූෂන් මන්දිරයේ ඉන්න Heaven Demon Phoenix ලට Dragon Phoenix Origin Fruit එක ගන්න වෙන්නේ නැහැ. මෙතනදී අර මෝඩ අහංකාර ෆීනික්ස් හුවාන්ෂුවන්ගෙන් අහනවා අපි ඔවුන්ට ඩ්‍රැගන් ෆීනික්ස් ඔරිජින් ෆෘට් එක අරන් යන්න ඉඩ දෙනවද? ඉතින් මේකට පිළිතුරු විදිහට හුවාන්ෂුවන් කියනවා ඔයාට වෙන විසඳුමක් තියෙනවද? ඔයා ජීවිතේ පරදුවට තියලා ඒ කෙනා එක්ක සටන් කරන්න යනවද? අපි හැමෝම සටන් කරන්න ගියත් එයාව පරද්දන්න බෑ. මේ විදිහට හුවාන්ෂුවන් කෝපයෙන් කියනවා. ඉතින් ෆෙන්චීනරුත් හිතනවා අර පොඩි කෙල්ල නොහිටි ඉන්න ඩ්‍රැගන් ෆීනික්ස් ඔරිජින් ෆෘට් එක අපේ අතේ. යාළුවනේ මේ පොඩි කෙල්ල කියලා කියන්නේ සියාන්ට. මේ වෙලේ පිටිපස්සෙන් හිටපු මේ අයගේ කෙනෙක් වැඩි හිටි හුවාන්ෂුවන් කියලා කතා කරනවා. ඉතින් මේ අයත් බලනවා මේ කවුද කියලා. මේ කෙනා කියනවා අපි ආපහු මුර්ග ආධ්‍යාත්මික බාධකයට ගොස් පුරාණ ස්වර්ග පීනිස් ඇටසැකිල්ල ආපසු රැගෙන යමු. මොනවා වුණත් හිස් අතින් අපිට ආපහු යන්න බෑ. එතකොට හුවාන්ෂුවන් කියනවා මේ ඇටසැකිල්ල දැනටමත් වසර ගණනාවක් තිස්සේ මෙතන තියෙන්නේ. දැනටමත් ඒ සුන්බුන් වෙලා. නැවත ඒ රැගෙන ගියත් නිෂ්ඵල වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම කියලා හුවාන්ෂුවන් කෝකටත් කියලා ෆීනික්ස් ඇටසැකිල්ල අරන් මේ නටබුන් මන්දිරයෙන් පිට වෙන්න ගන්නවා. මේ අනාතරතුරේදී ෆෙන්චීනර්ට හුවාන්ෂුවන් කියනවා පයිතන් ට්‍රයිබ් එකේ අයට කියන්න ඒගොල්ලෝ හොයන පුද්ගලයා ෆෝලන් ස්ටාර් පැවිලියන් එකේ ෂෝයන් ළඟ ඉන්නවා කියලා. දැන් මෙතන පහලින් හිටපු ෂායිෂින් මේ අය යන දිහා බලාගෙන කෝපයෙන් තමයි ඉන්නේ. මේ වෙලේ ෂෝයන්ගේ කණ්ඩායම පිට වුණු අවකාශය දිහා බලාගෙන ෂායිෂින් කියනවා ෂෝයන් අපි ඉක්මනින් නැවත හමු වෙමු. ඒ අවස්ථාවේදී ඔබ සහ ෆෝලන් ස්ටාර් පැවිලියන් එක සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා. ඉතින් මේ විදිහට හිතින් කියපු ෂායිෂින් මෙතනින් පිට වෙලා යනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් බෝන් කඳු වැටියට කිලෝමීටර් ගණනාවක් ඈතින් අවකාශයේ ඉදිතලලා ඒ ඇතිවන දොරටුවෙන් ෂෝයන් ඇතුළු කණ්ඩායම එළියට එනවා. එතනදී ටෙන්ෂන් ඇතුළු කණ්ඩායමත් සමු අරන් පිට වෙලා යනවා. ඉතින් මේ වෙලේ ෂෝයන් හේකින්ට කරපු උදව් වලට ස්තුතිත් කරනවා. ඒක ලොකු දෙයක් නෙමේ. අපේ ගෝත්‍රයේ සියන්නව රැක බලාගත්තට මමයි ස්තුති කරන්න ඕන. මේ කරපු උදව් වලට අපේ මකර ගෝත්‍රයේ ණය ගැති කියලා හේකින් කියනවා. වැඩිහිටි හේකින් ඔබ ගොඩක් ආචාරශීලී. මට සියන් මගේ බාල සහෝදරියක් වගේ. ඇයව රැක බලා ගැනීම මගේ යුතුයකමක් කියලා ෂෝයන් කියනවා. මේ වෙලේ හේකින් සියන් දිහා බලලා කියනවා දැන් අපි අපේ ගෝත්‍රයට යන්න කාලය හරි. ඉතින් සියන් නම් මේකට කැමති වෙන්නේ නැහැ. සියන් කියනවා ඒ තැන කිසිම විනෝදයක් නැහැ. මම ආපහු එන්නේ නැහැ කියලා ෂෝයන්ගේ පිටිපස්සට ගිහින් හිට ගන්නවා. මේ වෙලේ හේකින් කියනවා මේක ගෝත්‍රයේ වැඩිහිටියන්ගේ නියෝගයක් කියලා. ඔයා තාම පුරාණ මකර උරුමය සම්පූර්ණ කරලත් නැහැ. ඉතින් ඔයා ඩ්‍රැගන් ෆීනික්ස් ඔරිජින් ෆෘට් එකත් හොයාගෙන තියෙන නිසා මේ දේ හසුරුවන්නත් ඔයාව අවශ්‍යයි කියලා හේකින් කියනවා. මොනවා කිව්වත් සියන් නම් යන්න කැමති පාටක් නම් නැහැ. ඉතින් තවත් පැහැදිලි කරලා හේකින් මෙහෙම කියනවා. ඔබේ වත්මන් ශක්තියත් එක්ක ෂෝයන් එක්ක හිටියොත් යම්කිසි අනතුරුදායක තත්වයකදී අමතර බරක් වෙන්න පුළුවන්. ඉතින් ඔබ මකර උරුමය සම්පූර්ණ කළොත් ඔබේ ශක්තිය නිසකවම ඉහළ යනවා. එතකොට ඔයාව පිටතට යන එක කවුරුත් වළක්වන්නේ නැහැ. ඒ අවස්ථාවේදී ෂෝයන්ගේ කණ්ඩායමට නැවත පැමිණ ඔවුන්ට උදව් කරන්නත් පුළුවන්. ඉතින් මේ කතාව අහපු සියන් අකමැත්තෙන් වුණත් එයාගේ ඒන්ෂන් නොයිඩ් ඩ්‍රැගන් ගෝත්‍රයට යන්න එකඟ වෙනවා. දැන් හේකිනුයි සියානුයි ගෝත්‍රයට යන්න ඉස්සෙල්ලා සුන්ජන්ට හේකින් කියනවා ඔබත් අප සමග යා යුතුයි. මේක ඇහුණු සුන්ජන්ට නම් මාරම සතුටක් එන්නේ. මොකද මෙහෙම සුන්ජන්වත් තරන් යන්නේ පුරාණ මකර වලස කියන්නේ ඒන්ෂන් නොයිඩ් ඩ්‍රැගන් ගෝත්‍රයේ අනුභද්‍ර ගෝත්‍රයක් හින්දා. ඉතින් සියන් යන්න හදන්න ඉස්සෙල්ලා ලිටිල් ෆේරි සියන්ගේ ඔළුව අත ගාන ගමන් කියනවා සියන් ඔයා හොඳට පුහුණුවීම් කරන්න ඕන. යාළුවනේ හේකින් යන්න කලින් ෂෝයන්ට මතක් කරලා කියනවා ඔයාලා සෝල් හෝල් එකෙන් පරිස්සම් වෙන්න ඕන කියලා. ඒකට ඉතින් ෂෝයන් කියනවා මගේ තාත්තා තාමත් එයාලගේ අතේ. මොනවා වුණත් මම එයාව බේර ගන්න ඕන. ඉතින් මේ කියපු එකට නම් හේකිනුත් පුදුම වෙනවා. එහෙනම් ඉතින් මීට වඩා දෙයක් මම කියන්නේ. මෙතනින් අපි සමුගනිමු කියලා hina වෙන ගමන් හේකින් කියනවා. දැන් නම් ඉතින් තුන්දෙනාම යන්න හදන්නේ. මේ වෙලේ හේකින් අවකාශ දොරටුවක් විවෘත කරනවා. මේ වෙලේ සියන් දුකෙන් උනත් යන්න ඉස්සෙල්ලා ෂෝයන්ගේ කණ්ඩායමට වගේම ෂෝයන්ට අතවනන ගමන් මෙහෙම කියනවා. ෂෝයන් ඊළඟ වතාවේ මම එළියට එනකොට මම නිසකවම ඔබට වඩා ශක්තිමත්. එතකොට ඔයා මට හැමදාම කන්න පෙති පිරිපහදු කරන්න වෙනවා. ඉතින් සුපුරුදු විදිහට hina වෙන ගමන් අවකාශ දොරටුවෙන් සියන් යනවත් එක්කම දොරටුව ඉබේම වැහිලා යනවා. දැන් නම් ෂෝයන්ගේ මූණේ නම් මේ හැටි සතුටක් නැහැ. ඒත් මේ වෙලේ එයාගේ කණ්ඩායමේ අයට ෂෝයන් කියනවා අපේ මෙහෙයුම සාර්ථකව අවසන්. මාස්ටර්ගේ ආත්ම ශක්තිය යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් සෝල් බේබි ෆෘට් එකත් අපි සතුයි.
මෙහෙම කියලා ෂෝයන් එයාගේ කණ්ඩායමත් එක්ක ෆෝලන් ස්ටාර් පැවිලියන් එක බලා ගමන් කරනවා. ඉතින් යාළුවනේ ෂෝයන් මෙවර ඩූෂන් මන්දිරයේ වටිනා කියන දේවල් බොහොමයක් අරන් තියෙන්නේ. ඒ ගැන කියනවා නම් සෝල් බේබි ෆෘට් පෙතිමුර්ගෙක් වගේම විශේෂයෙන් ටියන් පන්තියේ ඩූ කුසලතාව සංගවලා තියෙන ඩූෂන් ඇටසැකිල්ල ඉල ඇට තුන. ඒ මොනවා වුණත් දැන් නම් මේගොල්ලොන්ට හතුරන් විශාල ප්‍රමාණයක් ඇති වෙලා ඉන්නේ. මේ නිසා ෂෝයන්ගේ කණ්ඩායම දවසක් ඇතුළත මුර්ග කලාපයෙන් පිටතට එනවා. ඉතින් මේ වෙනකොටත් මේ ආරංචිය ෆෝලන් ස්ටාර් පැවිලියන් එකේ ෆෙන්සුන්චේටත් ආරංචි වෙලා තියෙන්නේ. ෆෙන්සුන්චේ ඉතින් මේ ගැන මාස්ටර් යාවෝලාවට කියනවා. යාවෝලාවෝ ඉතින් මේ පාරත් ආත්මශාලාව මට මගේ උපරිම ශක්තිය නැවත ලබා ගන්න පුළුවන් වුණොත් ආත්මශාලාව එක්ක කටයුතු කරන එක පහසු වේවි කියලා යාවෝලාවෝ කියනවා. එතකොට මේ දෙන්නට දැනෙනවා ෂෝයන් ෆෝලන් ස්ටාර් පැවිලියන් එකට ඇවිල්ලා කියලා. මගේ මිත්‍රයා සුබ පැතුම්. ඔබේ බලාපොරොත්තු ඉටුවීමට ආසන්නයි කියලා ෆෙන්සුන්සේ යාවෝලාවට සිනාමුස මුහුණින් කියනවා. ඉතින් මේ විදිහට නවල් චැප්ටර් 1271 ඉවර වෙනවා. එහෙනම් අපි 1272 පරිච්ඡේදයෙන් හමු වෙමු. එහෙනම් අපි අදට ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබම සුබ දවසක්.